True Hair Care YouTube channel එකට ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. මේකින් මම ඔයාලත් එක්ක share කරගන්නේ මගේ කොණ්ඩෙට කරන සත්කාර. එහෙනම් මගේ YouTube channel එක අනිවාර්යෙන් subscribe කරන්න. මේ තියෙන්නේ මගේ කොණ්ඩේ. ඒකතරම කිව්වොත් ඒක curl hair එකක්. ඒ වගේම ටිකක් ඝන කමින් වැඩි මහත කොණ්ඩයක් තමයි මට තියෙන්නේ. ඔයාලත් ආසයිද මේ වගේ කොණ්ඩයකට? කොණ්ඩේ නෑ කී දුක් වී ඉන්නේද ඔයාලා? එපානේ අදම මාත් එක්ක hair care routine පටන් ගන්න. අනිවාර්යයෙන්ම මම කරන්නේ ස්වාභාවික දේවල්. ඔයාලට වියදම් වෙන්නේ නෑ. මාත් එක්ක කරමු. අද මං හදන්න යන්නේ hair mask එකක්. මේ hair mask එකට ඕනි වෙනවා කරපිංචා, කාගෙත් පිංචා. කරපිංචා ඉති 7-8ක් ඕනි. තව කොහොඹ වලිනුත් 7-8ක් ඕනි. අපේ කොණ්ඩේ ඝනකම් වෙන්න, ශක්තිමත් වෙන්න කොහොඹ ඇත්තටම ගොඩාක් වටිනවා. ඒ වගේම මේ තියෙන මුකුණු වෙන්නත් අපේ කොණ්ඩේට ගොඩාක් වටිනවා. මේ තියෙන්නේ කෝමාරිකා. ඔයාලා කවුරුත් දන්න කෝමාරිකා. මේ කෝමාරිකා වල මෙන්න මෙතනින් කහ පාට පොඩි ජෙල් එකක් එනවා. ඒක අනිවාර්යෙන් හොඳට හොදලා තමයි ගන්න. මේ තියෙන්නේ උළුහාලුත් ඕනි. අපේ කොණ්ඩේ තියෙන හිස්සොරි හැමදේම හොඳ කරන්න පුළුවන් වටිනම බෙහෙතක් තමයි මේ උළුහාල් කියන්නේ. අපි උළුහාල් ටිකත් හොඳට හොදලා ගමු. මම අර කොළ ටිකත් හොඳට හොදලා තමයි ගත්තේ. අපේ කොණ්ඩේට පාවිච්චි කරන නිසා ඉක්මනට දැන් මේ ටික කොටා ගමු. උළුහාල්, කරපිංචා, කොහොඹ, කෝමාරිකා, මුකුණු වැන්න ඔක්කොම ටික හොඳට කොටා ගමු. ඔයාට වංගෙඩියක් නැත්නම් බෙන්ඩර් කරලා ගන්න. මේවා තියෙන ඉස්ම ටික තමයි අපිට ඕනි. හොඳට කොටා ගමු. ඊට පස්සේ ඒ කොටා ගත්තට පස්සේ අපි ඒකේ තියෙන මෙන්න මේ ඉස්ම ටික තමයි අද ගන්නෙ. මොකද මට තියෙන්නේ curly hair එකක්නේ. මම මේකේ කෑලිත් එක්කම ගොඩාක් ගත්තොත් මට මේ කෑලි ටික යවා ගන්න බෑ. ඒකයි. ඒ නිසා මං ගන්නෙ ඉස්ම ටික විතරයි. ඔයාලත් පුළුවන් නම් පෙරලා ගන්න. මං අද පෙරන්න ගියේ නෑ. කොහොඹ තියෙන නිසා කොහොඹ තිත්තයිනේ. ඒ නිසා ඔයාලට පෙරලා ගන්න පුළුවන් නම් පෙරලා ගන්න. දැන් මේ තියෙන මගේ කොණ්ඩේ හොඳට පීර ගන්න ඕනේ. අවුල් ඔක්කොම යවලා මේ තියෙන්නේ. මං හොඳට මගේ කොණ්ඩේ පීර ගන්නවා. පීරගෙන ඊට පස්සේ තමයි මම මේ එක ඇප්ලයි කරන්නේ. මේ තියෙන මගේ කොණ්ඩේ හොඳට පීර ගත්තම අර curly hair එක ඔක්කොම ගැලවිලා දැන් හොඳට පීරලා තියෙන්නේ. ඊට පස්සේ මං මෙන්න මේ විදිහට මගේ හිස් කැබලේ ස්කැල්ප් එකේ තමයි හොඳට මේක ගාගන්නේ. hair එකට වඩා අපේ ස්කැල්ප් එක තමයි පෝෂණය වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මං මගේ ස්කැල්ප් එකේ තමයි මේ ටික හොඳට ගාගන්නේ. කොණ්ඩෙත් ගාලා තියෙන්නේ පේනව නේද? ඊට පස්සේ මේ විදිහට විනාඩි 20ක් වගේ ඉඳලා මම වොෂ් කරගෙන එන්නම්. දැන් මේ ඉන්නේ මම වොෂ් කරපු මගේ කොණ්ඩේ. මේ බලන්නකෝ ඔයාලට පේනවද වෙනසක්? ෂයින් එකක් වගේ. ඔව්, කිසිම ෂැම්පෝ එකක්වත් කන්ඩිෂනර් එකක්වත් මම මෙතනදී පාවිච්චි කරලා නැහැ. මේ අර ගාපු දෙයින් තමයි මේ තරම් ෂයිනි එකක් මගේ කොණ්ඩේ පේන්නේ. ඔයාලට ඒක පේනවද බලන්න? කොණ්ඩේ තුනී වෙලා ගැලවිලා යන එක 90%කින් විතර නවතිනවා. අනිවාර්යෙන් ඔයගොල්ලොත් මේක try කරන්න. කම්මැලි වෙන්න එපා. ඔයාගේ කොණ්ඩේට ආදරේ නම් අනිවාර්යයෙන්ම මේ දේවල් ඔයාලා කරයි. මේ තියෙන්නේ මම මගේ කොණ්ඩේ වේලුණාට පස්සේ. අනිවාර්යෙන් try කරලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් bye. ඔයාලා හැමෝටම